අයිබෝන් ක්‍රිෂ්ණමූර්ති ජෝතිෂ පලාපල කතන පන්තියක් ආරම්භ කිරීමට කල්පනා කළා. මේ පන්තිය මම පටන් ගන්නවා ලබන මාසේ නොවැම්බර් මාසේ 7 වන සිකුරාදා රාත්‍රිය 8ට. එතෙන් පටන් සියලුම සිකුරාදා දවස්වල රාත්‍රී 8 සිට 10 දක්වා පන්තිය පවත්වනවා. එතන මේ පන්තියේ කාලය මම සීමා කරගන්නවා මාස 12කට එහෙම නැත්නම් අවුරුද්දකට. එතකොට මම මේ කාල පරිච්ඡේදය තුල පලාපල කතනය සඳහා අපිට යම් කේන්ද්‍රයක් හම්බුනයින් පස්සේදී මේ කේන්ද්‍රය තුලින් පලාපල කතනය කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රිෂ්ණමූර්ති අනුව අවශ්‍ය වන සියලුම સિદ્ધාන්ත මුල සිට ක්‍රමානුකූලව සවිස්තරාත්මකව මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ජම්මපත්‍රයක් හම්බුනයින් පස්සේ ඒ ජම්මපත්‍රයේ පුද්ගලයාගේ ස්වභාවය සිටලා ඒ අතරතුරේදී යාගේ අධ්‍යාපනයද යාගේ රැකියාවද යාගේ විවාහයද එයාට දරුවන් ඉන්නවද එයාට විදේශගත වෙන්න සිද්ධ වෙනවද යාගේ ලෙඩ රෝගද යාගේ ඖෂධ මේකී නොකී සියලු දේ ගැනම අපිට අපෙන් සේවාලාභියෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ආකාරයට ක්‍රිෂ්ණමූර්ති સિદ્ધාන්ත වලින් උත්තර දෙන්න පුළුවන් ආකාරයට සියලුම කරුණු කාරණා ගැන මම කතා කරනවා මේ පන්තියේදී වර්ෂයක කාලයක් තුල. ඒ විතරක් නෙවෙයි මේ කතා කරන સિદ્ધාන්ත සියලුම સિદ્ધාන්ත උදාහරණ කේන්දර බොහෝ වෙලාවට ඒ කේන්දර ඕගොල්ලෝ මේ පන්තියට සහභාගී වෙන අය දෙන කේන්දර වලින් පලාපල කියන්නේ කියලා. හරිනේ සියලුම સિદ્ધාන්ත අවශ්‍යම. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ක්‍රිෂ්ණමූර්ති සම්බන්ධයෙන් කතා කරනකොට ක්‍රිෂ්ණමූර්ති වලදී අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි මේ උපන් වෙලා ප්‍රතිශෝධනය කරගන්නවා කියන එක. ඒක වෛදික ජ්‍යොතිෂයේත් කර තියෙන දෙයක්. නමුත් ක්‍රිෂ්ණමූර්ති වලදී අනිවාර්යයෙන්ම උපන් වෙලාව ප්‍රතිශෝධනය කර ගැනීමක් කරන්න ඕන. එතකොට ඒ සඳහා අවශ්‍ය වන සියලුම સિદ્ધාන්ත 10ක් 12ක් විතර මම මේ පන්තියේදී අයට උගන්වනවා. ඊළඟට විශේෂයෙන්ම ජ්‍යොතිෂයේදී අත්‍යවශ්‍යම වෙනවා. අතරම ජ්‍යොතිෂය කියන්නේ අනාගතය ගැන ප්‍රකාශ කිරීමනේ. අනාගතය ගැන යම් ප්‍රකාශ කිරීම නම් අපි කාල නිර්ණය පිළිබඳව ඉතා පුළුල් දැනුමක් අපිට තියෙනවා. ඒක නිවැරදිව කරන්න ඉතා පුළුල් දැනුමක් අපිට තියෙන්න ඕන කාල නිර්ණය පිළිබඳව. ඒතකොට කාල නිර්ණය පිළිබඳව මම සවිස්තර කතා කරනවා. මොකද කාල නිර්ණයේදී ප්‍රධාන කොටස් තුනයි තියෙන. ඕගොල්ලෝ දන්නවනේ ඒවා. කොටස් තුනක් තියෙනවා. ජම්මපත්‍රයේ තියෙන්න ඕන, දශාව තියෙන්න ඕන, ඊට පස්සේ ගෝචරය තියෙන්න. ඔය තුන පිළිබඳව සවිස්තරාත්මකව මම මේ පන්තියේදී කතා කරනවා. ඒ වගේම මේ විතරක් නෙමෙයි ඊට අමතරව මම කතා කරනවා පොරොන්දම් ගැලපීම පිළිබඳව. සාමාන්‍යයෙන් අපි විසි පොරොන්දම් ක්‍රමය චන්ද්‍රයා මුල් කරගනිපු විසි පොරොන්දම් ක්‍රමය අපි කවුරුත් දන්නවා. ජ්‍යොතිර්වේදය කරන සියලු දෙනාම දන්නවා තරම්ම ඒක ගැලපෙන්නේ නැtei කියලා. ඒ හින්දා නමුත් අපි කරනවා නම් ඒ හින්දාම ජ්‍යොතිෂ මේ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයේ තියෙන අතරම ක්‍රම 3ක් විතර වගේ තියෙන්නේ. සංකීර්ණ නෑ ඒ පොරොන්දම් බැලීම සඳහා අවශ්‍ය වන ඒ ක්‍රමත් මම මේ පන්තියේදී කතා කරනවා. ඒවා ඉතා සරල ක්‍රමවේදයක්. එතකොට මේ පන්තියේදී මම විශේෂයෙන් කතා කරන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් කියන්න ඕන. කතා කරන්නේ නැහැ. සුබ මුහුර්ත සෑදීම පිළිබඳව සහ නාමකරණය තත්කාලය වගේ දේවල් නම් මේ පන්තියේදී කතා කරන්නේ නැහැ. ඒව කතා කරන්න ගියොත් මේ වර්ෂයක් වගේ කෙටි කාලයකදී මේක ඉවර කරගන්න බැරි වෙන නිසා. ඒතකොට මගේ මේ පන්තියේදී ප්‍රධානම අරමුණ තමයි පලාපල කතනය කියන එක. පලාපල කතනය කියන එකට අපිට ජම්මපත්‍රයක් හම්බුණා නම් අපේ සේවාලාභියා අහන ප්‍රශ්නෙට විවාහය ගැන ගැහුවොත් විවාහයේ සවිස්තරාත්මක විස්තරයක් අපිට දෙන්න පුළුවන් වන ආකාරයට මේ સિદ્ધාන්ත මම මේ පන්තියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම කතා කරනවා මගේ පහුගිය පන්තිවලත් ඒ වගේ දිගටම කතා කරලා තියෙනවා ඉතාමත්ම සාර්ථක ආකාරයට. හරි ඔය ටික තමයි විශේෂයෙන් මම කතා කරන්නේ. ඉතින් පලාපල කතනය කොහොම විශේෂයෙන් කිය යුතු දෙයක් නෑ. ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේ පන්තියේදී මම අපේක්ෂා කරනවා සම්බන්ධ වන අය
මූලික ජ්‍යොතිෂය දැනුමක් ඇති වෙනවා නම් ඉතා හොඳයි. දැනුම නැත්නම් හරි අමාරුයි කරගන්න. එතකොට ඇත්තට මම විශේෂයෙන්ම මේක කැමතියි. මම විශේෂයෙන්ම කැමතියි. මගේ පන්ති වලට සම්බන්ධ වෙන ගොඩක් දෙනෙක් එහෙම සම්බන්ධ වෙන්නේ. ජ්‍යොතිෂය ඉගෙනගෙන තියෙනවා. ගොඩක් කල් ඉගෙනගෙන තියෙනවා විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙනවා. නමුත් කේන්ද්‍ර පදපානක් ගත්තාම අපිට හරියට පලාපලයක් ගුණ කර ගැනීමට අපිට අමාරුයි. අපිට කිසි කොන්ෆිඩන්ස් එකක් නැති ගතියක් තියෙනවා. අන්න ඒ වගේ අය මම කිය ඒ වගේ අයට ඒ අය වගේ එහෙම අය ඉන්නවා නම් මේකට සහභාගී වෙන්න. සහභාගී වෙලා බලන්න මේ අවුරුද්ද අවසාන වෙනකොට. ඔයගොල්ලන්ට කේන්ද්‍රයක් අතර ගත්තාම කොහොමද පලාපල කියන්නේ කියන එක කියන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ටම තහවුරු කරගන්න පුළුවන්. එතකොට මූලික ජ්‍යොතිෂ දැනුමක් ඇති අය සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. එතකොට ඒගොල්ලන්ට පහසුයි මේක කරගෙන යන්න. මොකද මූලිකම දේවල් ගැන මේ පන්තියේදී කතා කරන්න වෙලාවක් නොවන නිසා. එතකොට තවත් දැනගත යුතු දේවල් පන්තිය සම්බන්ධයෙන් හැමෝම අහන ඊළඟට ප්‍රශ්නේ තමයි මොකක්ද පන්තියේ ගාන කීයද? මම එක දිනකට රුපියල් 750ක් අය කරනවා. දිනකට. හරිද? මාස ගණන් කතා කරන්න ඕන නැහැ. දිනකට පන්තියට සහභාගී වෙන දිනට සල්ලි ගෙවන්න පුළුවන්. ගෙවන්න පුළුවන්. එතකොට දිනකට රුපියල් 750ක මුදලක් පමණයි මම අය කරන්නේ. ඔයගොල්ලෝ දන්නවද මාකට් එකේ ගාන කීයද කියලා? රුපියල් 750යි මම එක ගන්න. එතකොට පන්තියට සහභාගී වෙන සියලුම දෙනාට Tamanට කැමති කාලයක් තියාගෙන බලන්න පුළුවන් විදිහට YouTube රෙකෝඩින් එකක් ලබා දෙනවා. කැමති නම් පන්තියට සහභාගී වෙන්න අපේක්ෂා කරනවා නම් ඕගොල්ලොන්ගේ නම සහ ලිපිනය මගේ WhatsApp නම්බරයට එවන්න. WhatsApp නම්බරයට එවන්න. එතකොට මේකට අමතරව නොමිලේ දේශනයක් ආරම්භක නොමිලේ දේශන ඒවා මොකුත් නැහැ. හරි මේක තමයි දේශනේ. ඒවා නැහැ. පන්තියට සහභාගී වෙන්න කැමති නම් නම ලිපිනය මට එවන්න. ඒ වගේම තවත් ඔප්ෂන් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පන්තියට සහභාගී වෙන්න බැරි නම්. අපහසු. මම කැමති පන්තියට සහභාගී වෙන්න. ඒක තමයි හොඳම දේ. අපිට සාකච්ඡා කරලා ඉවරලා ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙම වෙලාවක් නැත්නම් සහ ඉක්මනට ඔයාලට ඉගෙන ගන්න උවමනා නම් මගේ දැනට පවතින පන්ති දෙකක් තියෙනවා. ඒකෙන් පරණ පන්තියේ රෙකෝඩින් ටික තියෙනවා. ඒ රෙකෝඩින්ස් තියෙනවා දැනට 60ක්. හරි. රෙකෝඩින් 60ක් තියෙනවා. මට ඒ රෙකෝඩින් ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒක මතක තියාගන්න මේ පන්තියේ රෙකෝඩින් ටික. හරි. එතකොට ඒවයි තියෙනවා ඉතින් සාකච්ඡා කරනවා. ඒ ඔක්කොම තියෙන පන්තියේ රෙකෝඩින් එකනේ. ඒ රෙකෝඩින් තියෙනවා දැනට තියෙනවා 60ක්. මට ඒ රෙකෝඩින්ස් ඕගොල්ලන්ට ලබලා දෙන්න පුළුවන්. ඉක්මනට ඉගෙන ගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් මේකේ කිසිම වෙනසක් නැහැ. සිද්ධාන්ත කොහෙත් කතා කරන්න එකට. එක සිද්ධාන්ත කතා කරන්නේ සමහරවිට මේ අලුත් පන්තියේදී අපි කතා කරන්නේ අලුත් කේන්දර වෙන්න පුළුවන් උදාහරණ කේන්දර. එතකොට එහෙම ඒකට රෙකෝඩින් අරගෙන ඒක ගොඩක් දෙනෙක් දැන් සම්බන්ධ වෙනවා. ගොඩක් දෙනෙක් ඒකට සම්බන්ධ වෙලා ඉන්න රෙකෝඩින් අරගෙන බලනවා. එතකොට එහෙම රෙකෝඩින් ගන්න උවමනාව තියෙනවා නම් ඒත් මට ලියලා එවන්න රෙකෝඩින් කැමතියි කියලා ඉවරලා. එතකොට ඒ සඳහා මුදල් ගෙවන ආකාරය මම ඕගොල්ලන්ට දැනුම් දෙන්නම්. හරිනේ. එහෙමනම් ඔච්චරයි කියන්න තියෙන්නේ. එහෙමනම් පන්තියට සහභාගී වෙන්න ඔබ කැමති නම් මට ඕගොල්ලොන්ගේ නම සහ ලිපිනය WhatsApp එකට එවලා තියන්න. එතකොට මම වෙනම ගෲප් එකකට කරගෙන අවශ්‍ය විස්තර ටික ඕගොල්ලන්ට දෙන්නම්. එහෙමනම් ඒ ඇති සියලු දෙනාටම ආයුබෝවන් ස්තුතියි.